හරි මේ තියෙන්නේ අපිට රෙපෑරකට ආපු MSI B550A Pro මදර්බෝඩ් එකක්. මේකේ මම ඔයගොල්ලන්ට ෆෝල්ට් එක පෙන්නන්නම්. මෙතනින් පවර් එක ට්‍රිගර් කරගන්නවා. දැන් මේකට පවර් එක කනෙක්ට් කරගෙන තියෙන්නේ. හරිද? මේක සමහර වෙලාවට පවර් එක ට්‍රිගර් වෙනවා, සමහර වෙලාවට පවර් එක ට්‍රිගර් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙතන CPU LED එක විතරක් පත් වෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට එන්නේ නැහැ. ඒ කියන්නේ පවර් සප්ලයි ඔක්කොම ගැලෙව්වාම තමයි එතන මෙතනදී ගත්තොත් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ස්ටෑන්ඩ් බයි 3.3 ස්ටෑන්ඩ් බයි ලයිට් එක පත් වෙනවා. පවර් එක ට්‍රිගර් කරාම මේක ට්‍රිගර් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේක මෙන්න මේ CPU LED එක විතරක් පත් වෙනවා. RAM voltages ඊට අමතරව VPP 1.8 මොනවාක්වත් හැදෙන්නේ නැහැ. CPU LED එක විතරක් පත් වෙනවා. සමහර වෙලාවට මේක රීසෙට් කළා වගේ ගත්තාම ඉතින් මෙතනදී මේකෙදි මම ඔයගොල්ලන්ට ෆෝල්ට් එක පෙන්නන්නම්. මෙන්න මේ RTC ඩයෝඩ් එකේ මෙන්න මෙතන 3.3 හැදෙනවා. මෙතනත් මේ ඩයෝඩ් එකේ කකුල් තුනක් තියෙනවා. මේකේ 3.3 හැදෙනවා. එහා පැත්තේ 0.7 වෝල්ටේජ් එකක් හැදෙන්නේ. මෙතන සමහර වෙලාවට 3.3 වෙනවා. ඒක තමයි මේක අර ට්‍රිගර් වෙලා ඔන් වෙන්නේ. ඉතින් මේකේ ෆෝල්ට් එක තියෙන්නේ මේ බෝඩ් එකේ හැටියට බෝඩ් රිව්යු එකෙන් බැලුවාම මෙන්න මේ IO chip එකෙන් තමයි voltage එක generate වෙන්න ඕනේ. ඒ IO chip එකේ තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ chip එක හරහා තව resistor තියෙනවා. ඒ resistor ටික මම ඔක්කොම check කරගත්තා. මේ chip එක replace කරන්න වෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ අනිවාර්යයෙන්ම display එන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන fault එක. හරිද? මේක සමහර වෙලාවට trigger වෙනවා power supply ඔක්කොම ටික ගැලෙව්වෙන් පස්සේ. හරි. තමයි බලමු. ඔක්කොම ගලවලා පොඩ්ඩක් රීසෙට් කළා වගේ තියලා ෆයිල්ස් එකත් ගලවලා එකත් බලමු. ඔස්සරේ පොඩ්ඩක් ගලවලා බලමු. ඉන්න පවර් එක එනවා. දැන් නම් එන්නෙම නැහැ. සමහර වෙලාවට මේක මේ ට්‍රිගර් වෙලා ඔන් වෙනවා. අපි බලමු මේක මේ IO chip එක මම රිප්ලේස් කරගෙන වීඩියෝ කැල්ලක් දාන්නම්. හරි. අපි දැන් මේක IO chip එක රිප්ලේස් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මේක තිබ්බ පරණ IO chip එක. හරිද? ඊට අමතරව පොඩි කොරෝෂන් එහෙම වෙලා මේ IO chip එකේ පාත් එකක් එහෙම පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා. එක පාත් එකක් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා. මේ තියෙන්නේ මේකේ තියෙන අලුත් IO chip එක. මේ තියෙන්නේ මේකේ තිබ්බ පරණ IO chip එක. මේක අපි දැන් රීප්ලේස් කරගෙන තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තිබ්බේ. කලින් පැහැදිලිව පෙවුනක් දන්නේ නැහැ. මේ තියෙන්නේ RTC ඩයෝඩ් එක. ඒකේ මේ පැත්තේ 3.3 වෝල්ටේජ් එකක් තියෙන්න ඕනේ. හරිද? දැන් මෙතන ප්ලග් කරලා නැහැ. ප්ලග් කරලා තියෙද්දි මෙන්න මෙතන මෙන්න මේ කොනේ 3.3 එකක් තියෙනවා. දැන් මෙතන ප්ලග් කරලා නැතුව එන්නේ නැහැ. මේක ප්ලග් කරාම තමයි එන්නේ මේ පැත්ත එනවා. ඒ කියන්නේ මේ පැත්ත බැටරියෙන් එන වෝල්ටේජ් එක. ඒ කියන්නේ CMOS බැටරිය වෝල්ටේජ් එක තමයි මේ පැත්තේ 3.4 තියෙනවා. ඒක අවුලක් නැහැ. මේ පැත්තෙත් තියෙනවා 3.3 වෝල්ටේජ් එක. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හරිද? බැටරියෙන් යන වෝල්ටේජ් එක. මේ පැත්තේ තාම නැහැ. මෙන්න මේ පැත්තේ තමයි 0 පොයින්ට් ගානක වෝල්ටේජ් එකක් හැදුනේ. හරිද? මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන තමයි 0 පොයින්ට් ගානක වෝල්ටේජ් එකක් හැදුනේ. දැන් පෙන්වන්නේ නැත්තේ මේක ප්ලග් කරලා නැති හින්දා. හරිද? මම දැන් මේක ප්ලග් කරනවා. මම ප්ලග් කරා. මගේ කාඩ් එකෙනුත් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ස්ටෑන්ඩ් බයි 3.3 වෝල්ටේජ් එක ජෙනරේට් වුණා. ඔන්න දැන් බලන්න මෙතන 3.3 වෝල්ටේජ් එක ජෙනරේට් වෙනවා. මේකේ ෆෝල්ට් එක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම මෙතන තමයි මේකේ මම අර කලින් පෙන්නපු RTC ඩයෝඩ් එක තියෙන. මේ තියෙන බැටරිය තියෙන දැන CMOS බැටරිය මෙතන මෙන්න මෙතන තමයි වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා හැදුනේ. මෙතන 3.3 වෝල්ට් එකක් තියෙන්න ඕන එක. ඔයගොල්ලෝ බලන්න මේකෙදි එකපාර IO chip එක රිප්ලේස් කරන්න නෙමෙයි. මේකෙදි චෙක් කරන්න ඕනේ. මෙන්න මෙතන රෙගුලේටර් IC එකක් තියෙනවා. මේක 5 වෝල්ට් 3VA SIO එකට 3 වෝල්ට් එක හැදෙන එක. මේක ලෝ ඉම්පිඩන්ස් වෙලා තිබ්බේ. මෙතන රෙගුලේටර් ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ IO එකේ ප්‍රශ්නයක් තමයි තිබ්බේ. මෙන්න මෙතනින්
IO එකේ වෝල්ටේජ් ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා තියෙන්නේ මෙන්න මේ IO එකේ ෂෝට් එකක් හින්දා. හරිද? ඒ හින්දා තමයි මේක නෝ පවර් වෙලා තින්නේ. හැබැයි මේකේ කස්ටම එවනකොටත් සමහර වෙලාවල් වලට පවර් එක ට්‍රිගර් වෙලා CPU LED එක හැදෙනවා මොන වෝල්ටේජ් එකක්වත් ජෙනරේට් වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි මේකේ තිබ්බ ෆෝල්ට් එක. හරිද? ඉතින් මේකේ IO chip එකේ තමයි ප්‍රශ්නේ තිබ්බේ. chip එක රිප්ලේස් කරගත්තා. දැන් බලන්න පවර් එක ට්‍රිගර් වෙනවා කිසිම අවුලක් නැතුව. ඔන්න බලන්න දැන් මෙතන ලයිට් ටික ගිහිල්ලා මේකේ ග්‍රැෆික් නැති AMD ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කීබෝඩ් එකෙන් පෙන්නන්නම්. කීබෝඩ් එකේ වැඩ කරනවා. මෙතන caps lock නම් lock වැඩ කරනවා. කාඩ් එකෙන් බලන්නත් පුළුවන් මේ V-core එක වැඩ කරනවා. ඒ කියන්නේ ක්‍රෝ වෝල්ටේජ් එක ඔය ඩොට් දෙකක් දුවන්නේ. CPU core එක වැඩ කරනවා. ඩිස්ප්ලේ එනවා මගේ ළඟ මේකට සපෝට් කරන මේ VGA කාඩ් එකක් නැහැ. මම කාඩ් එකක් ගහලා පුළුවන් වුණොත් මම වීඩියෝ එක දාන්නම්. හරි. ඔන්නම තමයි රිපෙයාර් එක කරගත්තේ. ඔයගොල්ලෝගේ රිපෙයාර්ස් තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න.